ඉතින් කොහොමද යාලට? ඔන්න ඉතින් මම ලකලෑස්ති උනේ උදේ පාන්දර මේ බඩු ටිකක් අරන් එන්න යන ගෙදරට. යන්කෝ මාත් එක්ක. අපිටම ඔය සරක් කියන්නේ අනේ. දැන් මේ බස් එකක් එනකන් ඉන්නවා. බස් එකක් ආපු ගමන් ගිහිල්ලා මේ ඉක්මනටම එන්න ඕනේ. නැත්නම් තවත් දවල් වෙද්දී අමාරුයිනේ. විනාඩි 25කටත් වැඩි. මොනා කරන්නද ඉතින්? මම තමයි පරිවර්තනය යන්න ගියා. Under the boughs where the shadows play, the wind hums songs at the break of day. Whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills through the velvet dark, etching patterns, leaving its mark. The roots stretch ඒක deep, ගන්නවා. the earth's gentle shout, a lullaby sung to the open sky. Oh, whispering pine, caught in the rhythm of the stars and the moon. Teach me the language හරි මහන්සි බඩු මල්ලත් උස්සන් ආවා. ත්‍රිවිල් එක ආවේ. ඒ වුණාට මේ චුට්ට දුරස්සන් ඇවිල්ලා හරි මහන්සි. මං එනං ඉක්මනට ගෙට ගිහිල්ලා මේ දොරවල් ඇරලා යන්න ඉක්මනට. ඔබ දන්නවද මේ මම වැඩට යන්නත් ඕනේ දැන් හවස් වෙනවා. අර පුතන්ඩියත් පොඩ්ඩක් බලන් ඉන්නවා. බඩගිනි වෙලා ඇත්තේ දැන්. එයා උදේ කෑවෙත් නැහැ. කෙනේ අම්මට දුක හිතුණා. ඉතින් ඇල්ලුවා යාවත්. මේ වාඩි ගෙනාව මේ මම කන්ජාති ගෙනාවා. කේක් බම්බා ගෙනාවා. සාමනද ගෙනාවේ. සාමනද ගෙනාවේ. චිකන් බම්බා ගෙනාවා. බීර දෙන්නම් ඉක්මනට ඈ. සාමනද කන්නාද දේවල් තියෙනවද බලන්න ඕකේ. ඔන්න ඉතින් චිකන් චුට්ට හදාගත්තා බත් එක ලිපේ. ඒක ඉදෙනකම් මේක ලෑස්ති කරගන්න ඕනේ.
ඉඟුරු කෑල්ලකුත් දාන්න ඕනේ. එතකොට තමයි මස් එක රස. ඉඟුරු අනිවාර්යෙන්ම ඉඟුරු කරාඹු නැටි. එතකොට මේ තියෙන හොඳම කුරුඳු. එහෙනම් පොඩි කෑල්ලකුත් දැම්මම පස්සේ මස් එක රසයි. ඔන්න ඉතින් මස් එකට උණු කරන කලමනාටික සේරම ලෑස්ති කරගත්තා. දැන් තියෙන්නේ හදාගන්න තමයි ඉතින්. කොටකොල චුට්ටකුත් ගෙනාවා. දැන් ඒ ටිකත් සම්බෝලයක් හදාගෙන පරිප්පු එකත් කිරි දාලා හදාගන්න තමයි මං හදන්නේ. අද තමයි මගේ කෑම ඉතින් මේක. රහයි ඒක නම්. මේ ටික පොඩ්ඩක් රන්වන් පාට වුණාට පස්සේ චිකන් එක දාගන්න ඕනේ. දැන් මේක ටිකක් වහ ඔන්න ඉතින් කොටකොල සම්බෝලේ නම් හරි. දැන් තියෙන්නේ පරිප්පු එක හදාගන්න. කොටකොල සම්බෝලේට හොඳට දෙහි දාන්න ඕනේ. එතකොට තමයි සම්බෝලේ රස. මේකේ රසය එන්නේ හොඳට අනාගෙන පහේ ටික හොඳට හරියට දාගත්තාම පස්සේ මේ රහයි. මං ඉතින් මේ පහේ කියලා කිව්වට ඔයාලා 3-5 මිරිස් කුඩු එහෙම දාලා හදාගන්න එපා හරිද? එහෙම වුණොත් නම් කන්න වෙන්නේ නැහැ මේක. ලුණු ටිකක්, කම්මිරිස් ටිකක්, දහි ටිකක්, ලුණු චුට්ටක් හොඳට පොල් ටිකක් දාගත්තාම පස්සේ තමයි ඒකට තමයි පහේ කියන්නේ. කාලා බලමුද? නියමයි. පරිප්පු හොදද්දි හොඳට 3-4 පාරක් හොදන්න ඕනේ. තනිකර කිමිකල් එකක් නේ ගහන්නේ. මන්නම් පරිප්පු එක යද්දි කරපිංච ඉති පිටින් දාන්නේ. එතකොට රසයි ඒක. මිරිස් කුඩු නම් මම මේකට චුට්ටයි දාගන්නේ. මොකද මේක මම කිරට හදන්නේ. චිකන් එක සැරට හැදුවනේ. ඔයාලට ඉතින් කන්න ඕන නම් කැමති විදියට හදාගන්න පුළුවන්. හදාගන්න ඕනේ. මේකට සමහර වෙලාවට නම් මම දානවා කුරුඳු එහෙම. ඒව දැම්මමත් රසයි. මම මිටි කිරි ටික අයින් කරලා දිය කිරි පොඩ්ඩක් දාලා තමයි මේක හදාගන්නේ. ඔයාලා මෙන්න මිටි කිරි ටික මේ අයින් කරගත්තා. දැන් පරිප්පු එක හොඳට ඉදුණාට පස්සේ ඔය ටික දාලා බා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙතනින් වීඩියෝ එක අද ඉවර කරනවා. ඔයාලට කැමේ ලස්සනයි මගේ වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මාව. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. එතකම් පරිස්සමෙන් ඔයාලා ඉන්න. සන්නයි.